Hello friends, welcome back to Super Gameplay Videos. ඔන්න ඉතින් මචං අද අරන් ඇවිල්ලා තියෙන driving simulator ශ්‍රී ලංකා game එක මචං PC එකෙන් play කරන විදිය මචං ඉතින් ගැම්මට මේ මචං ඉතින් PC එකෙන් තමයි play කරන්නේ. ඉතින් මචං mobile දාලා බෑ කෙලින්ම ඉතින් PC එකෙන් play කරන්නේ. ඉතින් මචං PC දා ගන්න ඕනේ මෙතනට. ඉතින් මචං අපි යමු settings පැත්තට මචං graphics තියනවා. අර මචං ඉතින් මෙතන මම ඔටෝ දාගන්නවා visual. ඉතින් මචං මම එතන ඔටෝ දාගන්නවා ඉතින් ගැම්මට. අද ඉතින් PC එකෙන් තමයි ගැම්මට play කරන්න හදන්නේ. ඉතින් මචං මෙතන high යටි. ඉතින් මචං ඔය ටික විතරයි මම වෙනස් කරගන්නේ. ඉතින් මචං අපි ගැම්මට ඉතින් game එක play දීලා play කරන්න පටන් ගමු. ඉතින් මචං PC එකෙන් මචං මාත් මේ දෙවනි වතාවට play කරන්නේ. පොඩ්ඩක් මම ඉතින් කලින් එකතරයක් play කරා. කාටවත් කියන්න එහෙම නැහැ. ඉතින් මචං ඔය කාටවත් කියන්න එපා. ඒක ඔයාගේ මගේ රහසක්. ඉතින් මචං අද අපි කොළඹ තමයි ඉතින් යන්න හදන්නේ. ඉතින් කොළඹ. ඉතින් අද කොළඹ යනවා මචං. කොළඹ යන්නේ කියනවා. අද කොළඹ තමයි ඉතින් යන්නේ. ඉතින් මචං මම PC එකෙන් play කරා. කිසිම lag එකක් නැහැ. lag නෑ මචං. lag නම් අඩුයි phone එකට වඩා නම් ගොඩාක් lag නෑ. ඒ කියන්නේ phone එකේ lag වෙනවානේ PC එකේ නම් lag වෙන්නේ නෑ මචං. ඉතින් මම high graphic දාලා තමයි play කරන්නේ. lag වෙන්නේ නැහැ. අවුලක් නැහැ. ගැම්මට ඉතින් ඕගොල්ලන්ටත් PC එකෙන් play කරගන්න පුළුවන් ඉතින් game එක. ඉතින් ඕගොල්ලෝ PC එකෙන් play කරන විදිහ දන්නේ නැත්නම් මම ඒකට වීඩියෝ එකක් ගේන්න. අද මචං ගේන game play එකක් හරිද? මම ඉතින් PC එකට දා ගන්න විදිහ වෙන වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගේන්න. ඉතින් ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න PC එකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ boostack 5 වලින් තමයි ඉතින් play කරන්නේ. ඉතින් මචං අපි ගැම්මට යමු. මට මේක control කරන්න පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. දෙපැත්තට හරවන්නේ කොහොමද දන්නේ නැහැ නීබා. අඩෝ දෙපැත්තට හරවන්නේ කොහොමද බං? මොකෙන්ද හරවන්නේ? මේ කීබෝඩ් එකෙන් පුළුවන් බං. මට හිතෙන විදිහට කීබෝඩ් එකෙන් බං හරවන්නේ. අපි මචං මුල සිට අකුරු ටික ඔබාගෙන යම් බලන්න. හෝ හරි මචං හරව ගන්න බටන් එක හම්බුණා. හරි මචං මේකෙන් තමයි ඉතින් හරවන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. හරි මචං මේකෙන් හරවගත හැකි. හරි ඉතින් අපි යන්. ඒ ඇස්සේ බස් කාරේ ගියා මචං ඔයගොල්ලන්ට පේන්නේ නැති කලින් හරි ඉතින් යන් ඉස්සරහ වැඩි වුණා කියන්කෝ. මේක රිවර්ස් දාලා මෙතනින් තමයි මචං යන්න ඇත්තේ. මෙතනින් මෙහෙම පිටිපස්සටම ගන්න පුළුවන් මචං. ඊට පස්සේ බ්‍රේක් අතක් මෙතනින් ගැහුවා. මේ පැත්තට හැරෙව්වා ගියා. හරිද? මේ පැත්තට හැරෙව්වා මචං ගියා. අන්න එච්චරයි මචං. ඉතින් ගැම්මට යන්න අපි. ගැම්මට යන්නත් බෑ. ඉතින් මචං පොඩ්ඩක් මම මේ keyboard එකෙන් play කරන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අමාරුයි මට play කරන්න. ඉතින් මම මේ game එකට අලුත් මචං කියන්නේ PC එකෙන් play කරන්න අලුත් නම් game එක. ඉතින් මම PC එකෙන් ඉච්චර play කරන්න දන්න පොඩ්ඩක් වේගින් යන. පොඩ්ඩක්වත් lag නෑ. මට නම් හිතෙන විදිහට lag නැතුව ඇති ඕගොල්ලන්ට. මට නම් lag එකක් නෑ. චුට්ටක් lag දී. චුට්ටක්. අනේ දන්නේ නෑ බා. මාත් දන්නේ lag නම් comment එකක් දාන්න යන්න මට නම් අවුලක් නෑ ඉතින්. හරි මචං ඔය ලයික් කතාව අපි අල්ලලා දාමු පැත්තකට. ඒක මචං අපි පස්සේ වෙලාව කතා කරමු. ඉතින් මචං ඔයගොල්ලෝ තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? ඉතින් මචං වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe නොකරන වීඩියෝ බලන්න මචං ඉතින් subscribe කරන්න මචං ඉතින් මේ අවුරුද්දේවත් 3000 ගහන්න ඕන මචං ඉතින් 3000යි subscribersලා ගහන්න ඕන. ඉතින් මචං ගැම්මර sub එකක් දෙන්න subscribe කරලා ඉතින් මචං එච්චරයි අපි යන්. තව ඉතින් එච්චර දුර යන්නේ. ඉතින් මචං මේකේ තාම මගේ KDH එක නම් අන්ලොක් වෙලා නැහැ. හරිද? ඉතින් මම පොඩ්ඩක් ලයිට් එක දාලා බැලුවා. මේ ලයිට් එක සාමාන්‍යයෙන් ඔය පල්ලෙහෙන් ඔය ඔයගොල්ලන්ට පේන්නේ මොකද්ද බං ඔය දම්පාත් ලයිට් එක. අන්නේ ලයිට් එක දාපු මගේ ෆෝන් එකේ නම් ලැග් වෙනවා. මේකේ නම් ලැග් වෙන්නේ නැහැ. ටිකක් ලැග් වුණා වෙනවා ඇති ඉතින් ගණන් ගන්න. ඔය ලැග් කතාව ඇති. අයිනකට මේ මට පැත්තකට ඉදිරි කරලා දානවා කියලා කිව්වා මචං. ඉතින් වචනත් පැටිනවා ගණන් ගන්න එපා. අපි යන්. ඉතින් මචං අපි යන්. ගෙම්මට යනවා මචං. ඉතින් කොහොමද බගේ දම් ගදින කමෙන්ට් එකක් දාන්න. ඉතින් මචං ඔයගොල්ලන්ට අලුත් අවුරුද්දේ ජයද සුබද කමෙන්ට් එකක් දාන්න මචං. ඉතින් මෙතන තමයි මචං කන්ට්‍රෝල් කරගන්න බැරි. ඉතින් මචං මේක හතර අතේ යනවා. හරිද? දැන් මචං මම ඉතිරි ඔප්ෂන් එකේ එබුවා කියමුකෝ. ඇම්බර්නවා හැම තැනම ඇම්බර්නවා. ඉතින් හරිද? මට මේක නම් කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ.
කීබෝඩ් එකකින් නේ මචං මවුස් එකකින් මට මේක කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ. ඉතින් තමයි වැඩේ කරන්න ඕන. හරියට කන්ට්‍රෝල් කරන්න මට නම් ඇත්තෙන්ම කිව්වොත් තේරෙන්නේ නැහැ. මේ පේනවනේ හතර අතේ කැරගෙනවා. හතර අතේ ඇඹරෙනවා මචං. ඉතින් වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මම ෂේප් එකේ බස් එක පෙන්වන්න පුළුවන්ද කියලා බලන්න. අවුලක් නැහැ මචං. බස් එක පෙන්න ගත්තා. හරි එහෙනම් මචං ගැම්මට වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා channel එක subscribe කරන්න කියලා මම මචං ඔයගොල්ලන්ට කිව්වා. ඒකත් කරන්න. එහෙනම් කොල්ලෝ අපි මචං මේක පාස් කරලා වීඩියෝ එක ඉවර කරමු. ඉතින් මචං මේක PC එකට දාගන්න විදිහත් ඔයගොල්ලන්ට ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මචං ඒ ආදේශේ නිමාවිය. එහෙනම් කොල්ලෝ අපි ගියා.